හරි. අපි අද කතා කරන්න යන්නේ අපේ ජීවිතයට ගොඩක්ම සමීප ඒ වගේම අතිශයින්ම වැදගත් මාතෘකාවක් ගැනයි. හෘද රෝගය කියන්නේ අපිට නිතර ඇහෙන දෙයක් වුණත් ඒක වළක්වා ගන්න අපේ එදිනදා ජීවිතයට එකතු කරගන්න පුරුවන් ඊටාම සරල හැබැයි ප්‍රබල පියවර 5ක් ගැනයි අද මේ විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ. මේක හරියට නිරෝගී හදවතක් වෙනුවෙන් අපි ළඟ තියෙන්නම ඕනේ empowered toolkit එකක් වගේ. ඉතින් අපි බලමු මොකද්ද මේ කතාව කියලා. මුලින්ම මේ සංඛ්‍යා දත්තේ දිහා පොඩ්ඩක් බලන්නකෝ. කැනේඩියානුවන් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙකුටම හෘදය රෝග ඇතිවීමේ අවදානම් සාධක එකක් හෝ තියෙනවා. ඇත්තටම මේ තත්ත්වය ලෝකයේ අනිත් රටවල් වලටත් පොදුයි. මේක පොඩ්ඩක්වත් සුළු කොට තකන්න පුළුවන් කාරණාවක් නම් නෙවෙයි. තත්ත්වය තවත් බරපතල වෙන්නේ මෙන්න මේ නිසායි. ලෝකේ පුරාම සිදුවන මරණවලට දෙවන ප්‍රධානතම හේතුව විදිහට සලකන්නේ හෘද රෝග. මේ බරපතල යථාර්ථය දැක්කම අනාගතය ගැන හිතලත් දැන්මම නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අපිට පැහැදිලි වෙනව නේද? හරි. එහෙනම් මේකට අපි කිලින්ම යමු. අද අපේ විග්‍රහයේ ප්‍රධාන කොටස් පහලෙන්නේ හෘදය සෞඛ්‍යයේ යථාර්ථය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හඳුනා ගන්න. දුම්පානයේ ඇති භයානකකම. ශාරීරික ක්‍රියාශීලී බව සහ බරපාලනය. ඒ වගේම අභ්‍යන්තර ආතතිය අඩු කිරීම. මේව තමයි අපේ නිරෝගී හදවතක පදනම. පළවෙනි කොටස හෘදය සෞඛ්‍යයේ යථාර්ථය. මෙතනදී අපේ ජීවන රටාව තමයි ප්‍රධානම සාධකය වෙන්නේ. මේ තොරතුරු අපි ගෙනෙන්නේ ලියාපදිංචි පෝෂණ වේදිනී ඩැෆ්නා ස්ටයින්බර්ග්ගේ අදහස් වලට අනුවයි. ඇය පැහැදිලි කරන විදිහට හෘද රෝග වළක්වා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට තියෙන ප්‍රධානතම පදනම එහෙමත් නැත්නම් ඖෂධවලට අමතරව ලබා දෙන්න පුරුවන් හොඳම සහයෝගය වෙන්නේ අපේ ජීවන රටාවයි. ඒ කියන්නේ නවීන වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් එදිනදා අපි ගන්නා තීරණ තමයි ලෙඩ රෝග වළක්වා ගැනීමේ අපේ ප්‍රබලම ආයුධය වෙන්නේ. දැන් අපි දෙවන අදියරට එමු. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීම. ආහාර ගැන කතා කරද්දී අපි ගන්න කෑමවල අලවලා තියෙන ලේබලය එහෙම නැත්නම් පෝෂණ තොරතුරු වගුව කියවන එක ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක්. මේකෙන් අපිට ගොඩක් පැහැදිලිව පේනවා අපි වැඩිපුර කන්න ඕනේ මොනවද, ඈත් කරන්න ඕනේ මොනවද කියලා. තන්තු සහිත ආහාර, නැවුම් පරතුරු, එළවලු, ඒ වගේම සම්පූර්ණ ධාන්‍ය වර්ග අපි නිතරම ගන්න ඕනේ. හැබැයි අධික ලුණු, ට්‍රාන්ස්මේදිය, බැදපු කෑම සහ කෘත්‍රිමව සැකසු ආහාර වලින් නම් අපි සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ අපි හැමදාම මතක තියාගන්න ඕන වැදගත්ම මාර්ගෝපදේශයක්. දවසකට අවශ්‍ය ප්‍රමාණය ගැන කතා කළොත් ලුණු හෙවත් සෝඩියම් මිලිග්‍රෑම් 100ක් 1500ක් අතර තියාගන්න ඕන. මුළු මේද ප්‍රමාණය දෛනික කැලරි ප්‍රමාණයෙන් 30%කට වඩා අඩු වෙන්න ඕන. හැබැයි මතක තියාගන්න මේ 30% ඇතුළත ඔමේගා 3 වගේ සෞඛ්‍ය සම්පන්න මේදයත් ඇතුළත්. ට්‍රාන්ස් මේදය බිඳුවක්ම විය යුතුයි. ඒ වගේම තන්තු එමත් නැත්නම් ෆයිබර් ග්‍රෑම් 21ක්වත් දිනකට ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඇත්තරම කොහොමද අඩුලුණු සහිත කෑමක් අඳුරගන්නේ? අපි කඩෙන් කෑමක් ගනිද්දි ලේබල්ලේ සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 200ක් හෝ ඊට අඩුයි නම් අන්න ඒක තමයි අඩුලුණු සහිත කෑමක් වෙන්නේ. අර කලින් කිව්ව දෛනික උපරිම ලුණු ප්‍රමාණය ඒ කියන්නේ මිලිග්‍රෑම් 10500 කියන්නේ සාමාන්‍ය තේ හැඳි භාගයක් වගේ පොඩි ප්‍රමාණයක් කියලා අමතක කරන්න එපා. මෙහිදී මේ සැඟවුණු අනතුරු ගැන දැනුවත් වෙන එක ගොඩක් වැදගත්. සමහර වෙලාවට ලේබලේ ට්‍රාන්ස් මේදය බිඳුවයි කියලා ලොකුවට ගහලා තිබුණත් අඩංගු ද්‍රව්‍ය ලයිස්තුවේ partially hydrogenated oils හෝ shortenings කියලා තියෙනවා නම් ඒකේ කියවෙන්නේ ඒ කෑමවලත් ට්‍රාන්ස් මේදය හැංගිලා තියෙනවා කියන එකයි. මේ නම් දෙක දැක්කොත් ටිකක් පරිස්සම් වෙන්න. ඊළඟට තුන්වෙනි කොටස. ඒ තමයි දුම්පානයේ ඇති භයානකකම සහ ඒන් සම්පූර්ණින්න වැළකීම. දුම්පානය කරන කෙනෙක් නම් එය වහාම නැවැත්වීමත්, කවදාවත් දුම්පානය කරලා නැති කෙනෙක් නම් ඒක කිසිම දවසක පටන් නොගැනීමත් තමයි මෙතනදී දෙන්න පුළුවන් එකම සහ හොඳම උපදෙස. මේකේ ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් ඛේදනීය තත්වයක් තියෙනවා. හෘදය රෝග නිසා සිදුවන මරණ 5කින් එකකටම හේතුව විදිහට දුම්පානය හඳුනාගෙන තියෙනවා. මේ සංඛ්‍යාව දැක්කම මේක කොච්චර බරපතලද කියලා අපිටම තේරෙනව නේද? මේ බලන්න එකෙන් වෙන හානිය. දුම්පානය නිසා අපේ රුධිර නාලවලට කිලින්ම හානි සිදු වෙනවා. ඒ වගේම හදවතට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු කරනවා වගේම රුධිර පීඩනයත් ශනිකව ඉහළ දාන්න මේ දුම්පානය සමත් වෙනවා. මේක හරියට අපේ රිද්වාහිනී පද්ධතියට කරන බරපතලන ප්‍රහාරයක් වගේ. හතරවනි කොටසින් අපි කතා කරන්නේ ශාරීරික ක්‍රියාශීලී බව සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම ගැනයි. මේ දේවල් දෙක හරියට කාසියක දෙපැත්ත වගේ.
එකිනෙකට තදින්ම බැඳී පවතින දේවල් දෙකක්. මේවා වෙන වෙනම ක්‍රියාත්මක කරන්න බැහැ. දවසකට අවම වශයෙන් විනාඩි 30ක් වත් හෘදය ස්පන්දන වේගයේ වැඩි වෙන විදිහේ ක්‍රියාකාරකමක නිරත වෙන්න ඕනේ. මේ නිසා හෘදයාබාධ සහ අංශභාගය වැනි රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා වගේම රුධිර පීඩනයත් හොඳින් පාලනය වෙනවා. සමහරුන්ට ජිම් එකට යන එක ලේසි වුණාට හැමෝටම මේක කරන්න බැහැනේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. ව්‍යායාම කරන්නම කියලා යකඩ උස්සන්න අවශ්‍ය නැහැ. දාඩිය දාන ඇඟට වැඩක් දෙන Taman ආස කරන ඕනෑම ක්‍රියාකාරකමක් මෙතනදී ප්‍රමාණවත්. මේ ක්‍රියාශීලී බව අපේ බරපාලනයට ලොකු උදාවක් වෙනවා. නිරෝගී බරක් තියාගන්න නම් ගන්න කෑම ප්‍රමාණය පාලනය කරන එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම පිරිමි අයගේ ඉනෙහි වට ප්‍රමාණය සෙන්ටිමීටර 102 නොයික්ම විය යුතුයි. කාන්තාවන්ගේ නම් එය සෙන්ටිමීටර 88කට වඩා අඩුවෙන් තබා ගැනීම තමයි වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ. හරි. අපි දැන් අපේ අවසාන කොටසට, ඒ කියන්නේ 5 වෙනි උපදෙසට ඇවිත් තියෙන්නේ. අභ්‍යන්තර ආතතිය අඩු කර ගැනීම. සිත සහ කය සංසුන්ව තබා ගැනීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මානසික සුවතාවය අපේ හදවතේ සෞඛ්‍යයට කෙලින්ම කොච්චර බලපානවද කියන එක අපි ගොඩක් වෙලාවට අමතක කරන දෙයක්. බාහිර ලෝකීය ප්‍රශ්න නිසා අපි ආතතියට පත් වුණාම මොළය මගින් විවිධ ප්‍රතික්‍රියාශීලී හෝමෝන් නිකුත් කරනවා. මේකෙන් ඇඟ ඇතුලේ භෞතිකවම විශාල හානියක්, එහෙමත් නැත්නම් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. මේකෙන් හදවතට සිද්ධ වෙන්නේ නම් කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. එහෙමනම් කොහොමද මේ භයානක ආතතිය පාලනය කරගන්නේ? පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙන හොඳම ක්‍රම 3ක් තමයි භාවනා කිරීම, ශාරීරික ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. මේ දේවල් තුනෙන් අපේ මනස වගේම ශරීරයත් ඊටාම සැහැල්ලු තත්ත්වයකට පත් කරන්න පුරුවන්. ඒ වගේම අපේ මූලාශ්‍රය සඳහන් වෙන මේ අපූර්ව කතාව අමතක කරන්නම බෑ. hina වෙන එකෙනුත් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. ඇත්තටම සතුටින් ඉන්න එක, hina වෙන එක අපේ හදවතට වගේම මුළු ඇඟටම ගෙනෙන්නේ පුදුමාකාර භෞතික සුවයක්. ඒ නිසා ජීවිතේ දිහා ධනාත්මකව බලලා පුරුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඉතින් මේ කතා කරපු දේවල් එක්ක අද මේ විග්‍රහය අවසන් කරන්න කලින් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. හෙට දවසේ අපේ හදවත ආරක්ෂා කරගන්න මේ කීප පියවර 5න් මොන පියවරද අද ඉඳලාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේක නිකම්ම අහලා අමතක කරලා දාන්න එපා. අපේ ජීවන රටාව ගැන ආපහු හැරී බලලා හදවත වෙනුවෙන් අදම හරි තීරණයක් ගනිමු. අදම ඒ වෙනස ආරම්භ කරමු. තවත් මෙවැනිම වැදගත් කරුණු රසක් සමරින් මීල